පාගන්න. අන්න තරප්පුණගේ. අපි තරහා යන්න හරිද? සංකියාරම කට්ට දෙල්ල දෙන්නේ කියලා. ඒ ළඟට වෙනකල් පුරුස් කටව දෙනවා වගේ ඉඳලා වෙලාවට පොකා දෙල්ලක් පැන්න ඇතුළට. එයි අන්න අයිම අතවරනවා. මොකද්ද? ඇත්තද? එනම බම්බුවකට අපිට එන්න කිව්වේ. අල්ලා දාන්න. පිට අහුවෙනවනේ මේ වගේ ගෑනු ගැටවල නෑ. එම අල්ලා දාන්න පුළුවන්ද? යමුත මුංගේ ගෙවල් ගා. වැඩක් නෑ. මේ කාපු බූට් පාර මැදයි. ආයෙත් උන්ගේ නැට්ටවත් අල්ලන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ. ඌව කොයිද? එන්නකො යන්න බලන්න. Good evening, Mr. Saraflo. Good evening. මේ තවත් දවසක වැඩ ඉවර කරලා වගේ. මොකක්? තවත් දවසක වැඩ ඉවර කරලා. ඒක නෙමෙයි Mr. Saraflo. මං නම් කැමති නෑ ඔබ අලුත් රස්සාවට. ඒක නෙවෙයි. කොහෙද මේ මහර හීතලේ ගහි යන්නේ? කොහෙද? කොහෙවත් නෙමෙයි. මගේ ප්‍රෙෂර් එක හොඳටම වැඩි වෙලා. නිදහසේ උලන් ටිකක් වදින කියලා එළියට යනවා. ඒක හොඳයි. නිදහසේ හුස්මක් කටක් ගන්න කොයි එකකට හොඳයි නේ. Good night. මේ පොඩ්ඩක් කොහොම ඉන්න? අද කාගේද? මොකක්ද? අද කාගේ මරණයටද ට්‍රම්පට් එක පිම්මේ? මම ඔහෙට කියලා තියෙනවානේ මේ ගැන කතා කරන්න එපායි කියලා. පින් සිද්ධ වෙයි. මගේ දරුවන්ට විතරක් මේ ගැන හාන් කවිසයකට ඇඟෙන් දිදාරින්න එපා. ඔව් ඉතින් කවුද මල්ලේ? මිනිහේ ඉලන්දාරියෙක්ද වයසක කෙනෙක්ද? මැදි වයසේ කෙනෙක්. මැදි වයසේ. හැබැයි මිස් සරාසෝ මං නම් කැමති නෑ ඔය අලුත් රස්සාවට. මං නම් කැමති නෑ රස්සාවට. මැදි වයසේ කෙනෙක්. මේවා මම තමයි පැටියෝ. ඉතින් කොහොමද? චූටි පැටියා කොහෙද මේ යන්නේ? පොඩ්ඩක් කැදින්න කියලා එනවා. නතාෂ එනවද? අපෝ හරි සීතලයිනේ. අද නම් ඔයාට යන්න දෙන්න. යන්න දෙන්නේ නෑ. ඕන් අපි යනවා. හරි නරක. ඔයා දන්නවනේ ඔයාට මේ වෙලාවට හොඳ හුලම්පතක් ඕනේ කියලා. වාසින්කා. ඇයිලා මේ ගෙදර යන්නේ නැත්තේ? පොඩ්ඩක් ඉන්න. අපි මොනවද කතා කරමු. කියන්නකො මීරි වචනයක්. ලස්සන දෙයක්. මීරි වචනයක් නේ. good night. හරි නරකයි. මේ ඉතින් ඊට මහත් එක ෆිල්ම් එකකට යන්නනේ. අපි ඒක හිත බලා ගමුකෝ. දෙටි නිදා ගන්න වෙලාවනේ. යන්න මෙතන. මම යන්නේ නෑ. මං කියනවා ඔයගලගේ තාත්තට. ඒක නෙවෙයි ඉල්ලන්නේ. මෙන්න මේ වාසින්කා. අනන්දෙන් එපා වෙලයි තියෙන්නේ. කෑ ගන්න. මං ආවා ඒක. මොකටද? ඔයාලා කෑ ගන්නේ. වාසින්කා මොමට වහ වැටිලාද? මොකක්? හැබැයි ඉතින් ඔය වහ වැටිල්ලෙන් නම් වැඩක් නේ. මම මේ මුළු දවසෙම මහන්සිලා ඉන්න වෙලාවේ මම මේ සීතලේ දින මරන්න හදනවනේ. ඉතින් මට යන්න දෙන්න. ඇත්තටම යාට ඔය තරම් හිතන. අන්න හොඳ ළමයි. ඔයා මට කැමති නම් ඕන් ඔය වගේ මං කියන දේ අහන්න ඕන. තේරුණාද? මං කියන දේ අහනවද? ඊට පස්සේ මං එනකම් මග බලන් ඉන්න එපා. මග පිටිපස්සෙන් එන්නත් එපා හොඳේ? නතාෂා මේ දොර පොඩ්ඩකට අරින්නකෝ. මිනිස්සුකට මට අර බඩුවක් කියන තියනවා ඔයාට ඇහෙනවද? නතාෂා. ඕක නවත්ත ගන්නකො කෑ ගහන්න එපා. මුළු ටවුන් එකම අවදි කරවන්න හදන්නේ. මුළු ටවුම අවදිච්චාවේ. අවදිලා දැනගත්තා මම මොන තරම් පකතිරු වෙද්ද කියලා. මං නම් හිතන්නේ ඇ නැගිටලා ඔහෙට ප්‍රීති ഘോഷා පවත්වාවි කියලා. වසින්ක පොඩ්ඩක් ගැඹුරින් හිතන්න. ඔය කරන දේ හොදන්න නම් සිද්ධ වෙන්නේ නැහැ ලොකු කරදරයක් නෙවෙයි. මං ඔයාට වඩා අවුරුදු 10ක් වැඩිමා. ඔයා මට ආදරය කරන් තිබුණේ මං කෙල්ල කාලේ. ඒ කාලේ ඔයා හිටිය අම්මයා බඩේනේ. මෙයාලා ඉස්කෝලේටවත් කියලා දෙන්නේ නැහැ. පිස්සු කතා නොකිය ඉන්නකෝ. මට නම් දැන් එපා වෙලා ඉතින් මං කෙලින්ම කියන්නේ. ඔයා මට මා වාතයක් තේරුණාද? ආයෙත් කතාවක් නම් මගේ හැටව වෙන්න ඉන්න එපා. හරි. එහෙනම් කවදාවත් මම මෙන්නේ. කවදාවත් අද නම් ළමයාට හොඳටම පිස්සුව වැඩි වෙලා. එහෙනම් හෙට එනවනේ. වෙන්නේ පැය භාගයක්. ඊට ඩීදේ මම බලාපොරොත්තු වෙන්නේ නැන්නේ. අපෝ මං දන්නවනේ උඹේ ගැට. පැය භාගෙ තමයි. ඊට පස්සේ ඉතින් මට ගැළවිලක් නැති වෙයි. තමුසෙනම් කුණු බක්කිය. නිකම්ම නිකන් කසල ගොඩක්. මොකක් කියලාද මට ඒ කතා කරන්නේ? ඕනම දෙයක සීමාවක් තියෙනවා. මට නම් පට බඳින්න මේ වගේ එකක්. ඕක තමයි කියන්නේ මේ වයසේ ගෑණි සුසාමි පුරුෂයෙක් ඉන්නෝනේ. මට ඒක තේරෙන්නේ නැහැ. ඵලයන් මෙතනින්. උඹට ඇහෙනවද? මට සමායයි. ඇත්තටම සමායයි. මං හිතලා නෙවෙයි මේක කිව්වේ. දුවනා යන්න මෙතනින්. තාම කනේ සබන්වත් හේදිලා නැහැ. එනවා මෙතන ආලේ විදිහට.
ගිහිල්ලා දෙන්න අපෝ ඇතුළට ගනින් කියලා. මදයි මෙච්චර දුරක් ගියාගෙන ආපු ගමන. කොයි જાතියේ කවුරුත් කොහොම තමයි. අන්තිමට ඉතින් අපි මහත්තුරුගුම්ම ගෙවල් වලට ඇරලනවා. ඉතින් ලැකපංකෝ මේ සීත කාන්තාර. ඒක නෙමෙයි. මොන වුණා පොඩි සොනියකුත් තිබුණා නේද? අදගල බුදුවා. ඔය කොණ්ඩේ පොටට කපපු සුදු කෙල්ල නම් වරදක් නෑ නේ. කොටයි. කොටයි. එනම මොන බම්බුවකටද පස්සෙන් ගියේ? ආයෙත් නෑ යන්නේ නෑ තමයි. ඒ වෙලාව කීයද? 12 මාරයි. 12 මාරයි. ඒක නම් අපිට අන්තිම කෝච්චිය වරදුන එහෙනම්. විහිළු නෙමෙයි ආයේ කෝච්චියේ තියෙන හෙට උදේ 6ට. කොහෙද? අපි කියන්නේ හොඳ මහත්තුර ගැන නෝන මහත්තුර ඒකවල් බලලා ඉන්න. අපි ඔගේ බූරුව දෙන්නේ නෙමෙයි. මෙතනද කොච්චර දුරට බලයිද? 7:15කටත් එනවා. මොන මගුලකට අර ගමන ගියාද? අපි නම් ඒ જાතිය නෙවෙයි කියලා අරුන් දෙන්නගෙන් අහගන්න. එන්න හතම ගහපුවා නෙමෙයි. ඒක අපි මොනවද කරන්නේ? මේ මොකද්ද ඔයාගේ නමුකේ මට බාහිරකදී හරියට අල්ලගන්නවත් බැරි වුණා. මටත් ඔයාගේ නම නම් හරියට අල්ලගන්න බැරි වුණා. දැන්වත් අපි අඳුරගමු එහෙම නම්. මම රෙඩි වෙයි පුෂි. මම සිමියෝන් සමස්තියානුයි. කවුරුත් මට කියන්නේ ස්ලික් කියලා. මොකද ලිස්සලා මං අතරේ දන්නේ නිකන් කොල්ලමට බාර දුන්නු නමක්. පොඩක් මම හිතන්නේ මං ලිස්ප් කොහෙදලා දැකලා තියෙනවා. මේ සීට් එකේදී දැක්කා. ආපෝ එන්න පුළුවන්. ඒක හරියට වැඩ කරනවා. අපියෝ මම සේස් රෙඩ්. ඒක නෙමෙයි මොකද උඹේ වෙනදාම. මම ශිෂ්‍යෙක්. ශිෂ්‍යෙක්. ඔව්. එහෙමනම් අපි අතිජාත මිත්‍රයෝ වෙන්නයි යන්නේ. ඒ අර කවුද එනවා? පොඩක් කතා කරලා බලමු. Good evening, Goody. මේ දෙන්න අංකල් අපිට කියන්න පුළුවන්ද ළඟම තියෙන නයිට් ක්ලබ් එක කොහෙද තියෙන්නේ කියලා? නෑ අංකල් අපිට කියන්නකෝ මේ බස් ස්ටෑන්ඩ් එක කොහෙද තියෙන්නේ කියලා. නයිට් ක්ලබ් එක බස් ස්ටෑන්ඩ් එක. ඔව් බස් ස්ටෑන්ඩ් බස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ රේල්වේ ස්ටේෂන් එකට එහා පැත්තේ. අපිට පයියා ගන්න පුළුවන් දුරට නේද? අපිට පයියා ගන්න පුළුවන් දුරට. පුළුවන් වෙයි. ඒක මට සැකයි. අනේ අංකල් කියනද අපිට අදරාට නවතින ලාභ පහසු තැනක් තියෙනවා කියලා. ඔව් අංකල් අපි මේ යාළුවෙක් හම්බෙන්න කියලා ආවා. අපිට අන්තිම කෝච්චිය වරන් දුන්නානේ. මං කැමතියි ඔයගොල්ලන් උදව් කරන්න. මං කැමතියි. ඒත් ඉතින් මං තනියම නෙමෙයි ඉන්නේ. තේරුණාද? නෝනයි නැන්දම්මයි එක්කනේ ඉන්නේ. අපිට තේරෙනවා. හැබැයි ඉතින් තනියම කියලා ඔයගොල්ලන් උදව් කරන්න තිබුණා. අපරාධේ අංකල්. ආර හුලඟක්නේ. කොහෙන් එනවද මන් දන්නේ නැහැ. මේ වගේ හුලන්න. මේ විදිහට වරින්ද වගේ එන්නේ. ඒක විතරයි අඩුනේ. හිමත් වටනවා. ඒක නෙමෙයි ඔබ දන්නවද මම මේ මාසෙටම හරියට නිින්දක් ගෙවෙන්නේ නැහැ බුෂි. සික්. කොහොමද ෆ්ලැෂ් එකේ ගිහලා දිවල් දෙක තුනක් කඩුවල කඩුව. මම්මලා නම් මේ තනි ගෙදර පැත්තේ අපිට වාසනාව මතුවේද කියලා. මේ නිකන් ඉතලේ මැරෙන්නයි වෙන්නේ. එහෙම කරමු. එහෙමම කතා කරලා බලමු. කරුණාකර දොරපොට කරනවද? කරුණාකර දොරපොට කරනවද? කවුද? good evening madam. මම මේ කෝච්චියේ ඉස්සලා. මෙතන මේ හීතලේ මැරෙන්නයි යන්නේ. කරන්න දෙයක් නෑ. මම නම් ඔය වැසිනල් ගණන් කියලා හිතන්න එපා. අනේ ඇයි මාව එකපාරට මෙලව ගන්නවද? මං ඉන්නේ තනියම හන්දි. ඉතින් වඩා හොඳයි. මං කිව්වේ මං තනියෙන් ඉන්නේ කියලා තේරුණාද? නියමයි. එහෙනම් ගේ කාමර ගොඩාක් ඉඩ ඇතිනේ. ඔහෙට පිස්සුද? මං ඔය වඳුනන්නේ වත්. ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. මගන මොකද මේ පෙට්‍රල් පුෂි. මම ශිෂ්‍යෙක්. ඉතින් දැන් මම දන්නවනේ. ඔය හිතන්නේ ඇති කියලා. ඒ ඉතින් තව මොනවද දැනගන්නද? මම නම් කැමති නෑ ඔය ඉතින් පැනලා කියන්නේ ඒත් ඉතින් අහනවම නම් කියන්නම්කෝ මම දැනටමත් ඔයාලට කැමති. වැඩි වෙලා ඉන්නේ නෑනේ. ආපෝ එහෙම තදේට කතා කරන්න එපා. මේ ඒක නෙමෙයි ඔයා කොහමද මේ පාළු හීතල අඳුරු ගෙදරක තනියම ඉන්නේ. තනියම ඉන්නකොට අර බය නැද්ද? අපෝ මං හරි බයෙන් ඉන්නේ. නෑ. මේ ඔය මොකාට දෙන්නේ කියලා මං දන්නවා. අපිට බැරිද ඔක වෙන වෙලාවක කතා කරන්න? කාද? හෙට. හෙට ඉන්නද මේ පැත්තේ? ඒක ඉතින් ඔයගේ කැමැත්ත. හෙට වෙනකල් මං ජීවත් වෙයිද කියන එක
එක ප්‍රශ්නේ ඒ තරමටම මේ හීතලයි. අපෝ එයා ඉන්නේ. අනේ ඔයාලට තියෙන රත්තරන් හදවතක් මේ. ඔයා අපි බේර ගන්නවනේ. අපි ඒ කියන්නේ තවත් කවුරු හරි? ඕ එයි මගේ යාළුවත් නේ. එකෙක් මදිවට දෙන්නේ. ඔයාලට පුදුම ධෛර්යයක් තිබුණ එක මගෙන් අහන්න. ඒ වුණාට මට මේ අපි කොහොමද කියන්නේ? ලොකු මං ගෙවල් 3කටම තඩි බෑවා. උන් එකෙක් අතුරක් කරේ නැහැ. උන් ඔක්කොම බය වෙලා. මල්ලා හිතන්නේ නැති අපිට මෙහෙම බගාපත් වෙලා කාගවත් පිළිසක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. ඉඳා. උඹට සීතල නැහැ. thank you. උඹ දන්නේ මිනිස්සුන්ගේ ගති ස්වභාවය. ඇයි? හැම මිනිහෙක්ම ඉන්නේ ඉබ්බෙක් වගේ ගහනම කටුවක් ඇතුලේ. ලේසි නෑ කඩාගෙන ඇතුලට යන්න. කඩාගෙන ඇතුලට යන්න ඕන නම් අපි කියන්න ඕනේ අති විශාල දැවැන්ත පුළුල් බොරුවක්. බොරුවක්? ඔව් බොරුවක්. ඔන්න එතකොට නම් මිනිස්සු අපු විශ්වාස කරයි. එක්ක මිනිස්සුන්ව බය කරන්න ඕනේ. එහෙම නැත්නම් උගේ අනුකම්පාව දිනා ගන්න ඕනේ. මං හිතන්නේ උඹ හරි. ඒත් ඉස්සල්ලාම කරන්න ඕනේ මිනිස්සුන්ව අවදි කරන එකයි.